ආයුබෝවන් සියලු දෙනාටම අද මම මේ වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න යන්නේ එක් ලග්න වලට මොන ග්‍රහයන් සුබ කරයිද මොන ග්‍රහයන් පාප කරයිද මොන ග්‍රහයන් යෝගය ලබා දෙයිද මොන ග්‍රහයන් මාර්ග ලබා දෙයිද කියලා. ඒ කියන්නේ සුබ පාප යෝග මාර්ග වශයෙන් ග්‍රහයන් ලග්න වලට 4 විදිහකට වැඩ කරනවා. අපි මේ ගැන දැනගත යුත්තේ ඇයි කියලා ඇහුවොත් එක් අයට කාලෙන් කාලට දසාවන් ගත වෙනවා. අපිට මේ දසාවේ සුබ ප්‍රතිඵලය ලැබෙනවාද අසුබ ප්‍රතිඵලය ලැබෙනවාද නැත්නම් වෙන යම් කිසියම් ප්‍රතිඵලයක් ලැබෙනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ගැන දීර්ඝව විස්තර කරොත් සාමාන්‍යයෙන් ඔයාගේ ජ්‍යොතිෂ මහත්තයා ළඟට යනවා කේන්දරේ පරීක්ෂා කරගන්න. ඒ ජ්‍යොතිෂ මහත්තයා කියනවා මේ කාලේ ඔයාලට දසා සුබ දසාවක් යනවා. මේ කාලේ ඔයාලට හැම ප්‍රශ්න කරදරයක්ම විසඳෙනවා කියලා. නමුත් දසාව ගත වෙනවා සමහර අයට ඒත් කිසිම සුබ දෙයක් සිදුවන්නේ නැහැ. ඒ ඇයි කියලා ඇහුවොත් ඔබ දැනගත යුතුයි ඒ දසාවට අයිති ග්‍රහයා නුඹට සුබ ග්‍රහයෙක්ද කියලා. ඉතින් අපි ඒ ගැන පැහැදිලි කරන්නයි අද බලාපොරොත්තු වෙන්නේ. අද මම කතා කරන්නේ සිංහ ලග්නයේ අයට. සිංහ ලග්න හිමියනේ ආයුබෝවන්. සිංහ ලග්නයේ අයට සුබ ග්‍රහයා වන්නේ ග්‍රහයන් දෙන්නෙක් සම්බන්ධ වෙනවා සිංහ ලග්නයට සුබ ග්‍රහයා ලෙස කුජ ග්‍රහයා සහ ගුරු ග්‍රහයා. සිංහ ලග්නයේ අයට වැඩ කරනවා සුබ ග්‍රහයා ලෙස කුජ ග්‍රහයා සහ ගුරු ග්‍රහයා. ඒ වගේම පාප ග්‍රහයා ලෙස සිංහ ලග්නයට සම්බන්ධ වෙනවා බුධ ග්‍රහයා, සිකුරු ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා. සිංහ ලග්නයට පාප ග්‍රහයන් 3 දෙනෙක් වැඩ කරනවා. ඒ වගේ බුධ ග්‍රහයා, සිකුරු ග්‍රහයා, සෙනසුරු ග්‍රහයා. ඒ වගේම සිංහ ලග්නයේ අයට යෝග ග්‍රහයා ලෙස යෝගය කියන්නේ සුබ ප්‍රතිඵලයේ දෙගුණ තෙගුණ කරන ලබා දෙන ග්‍රහයා. සිංහ ලග්නයට යෝග ග්‍රහයා ලෙස වැඩ කරනවා කුජ ග්‍රහයා සහ ගුරු ග්‍රහයා. සිංහ ලග්නයට යෝග ග්‍රහයා ලෙස කුජ ග්‍රහයා සහ ගුරු ග්‍රහයා වැඩ කරනවා. ඒ වගේම මාරක ග්‍රහයා ලෙස මාරක ප්‍රශ්න කරදර දෙන ග්‍රහයා ලෙසට සිංහ ලග්නයේ අයට ග්‍රහයන් 3 දෙනෙක් සම්බන්ධ වෙනවා. බුධ ග්‍රහයා, සිකුරු ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා. සිංහ ලග්නයට මාරක ග්‍රහයා ලෙස වැඩ කරනවා බුධ ග්‍රහයා, සිකුරු ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා. හරි. දැන් සිංහ ලග්නයේ කේන්ද්‍රය අතර අරගෙන බලන්න සිංහ ලග්නයේ අයට කුජගේ දසාවක් ගත වෙනවද කියලා. කාට හරි කුජගේ දසාවක් ගත වෙනවද බලන්න සිංහ ලග්නයේ අයට. සිංහ ලග්නයේ අයට කුජගේ දසාවක් යනවා නම් කුජ ග්‍රහයා ඔයාලගේ කේන්දරේ 3 6 10 11 යන ස්ථාන වලින් බල පැවැත්වෙන විට බල සම්පන්නව ඉන්නවා නම් කුජගේ දසාවේදී සිංහ ලග්නයට අනිවාර්යයෙන්ම සුබ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. මම අයි කියන්නම් සිංහ ලග්නයේ අයට කුජගේ දසාවක් යනකොට කුජ ග්‍රහයා 3 6 10 11 යන ස්ථානවල බල සම්පන්නව කියන්නේ උච්ච වෙලා ස්වක්ෂේත්‍ර වෙලා මිතුරුභාවයෙන් හරි අඩුම ගානේ මිතුරුභාවයෙන් හරි වැඩ කරනවා නම් සිංහ ලග්නයේ අයට කුජගේ දසාවේදී සුබ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හරි. ගුරුගේ දසාවක් යනවා කියලා හිතන්නකෝ. ගුරුගේ දසාවක් යනවා නම් කාට හරි සිංහ ලග්නයේ අයට ගුරු ග්‍රහයා ඔයාලගේ කේන්දරේ 1 5 9 යන ත්‍රිකෝණ ස්ථානවල උච්ච වෙලා ස්වක්ෂේත්‍ර වෙලා හරි ඉන්නවා නම් සිංහ ලග්නයේ අයට ගුරුගේ දසාවේදී සුබ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ගුරුගේ දසාවේදී ගුරු ග්‍රහයා 1 5 9 යන ත්‍රිකෝණ ස්ථානවල උච්ච වෙලා ඉන්නවා නම් සිංහ ලග්නයට ගුරුගේ දසාවේදී අනිවාර්යයෙන්ම සුබ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව මාරක ග්‍රහයන් නැතුව යෝග ග්‍රහයන් ලෙස මම සඳහන් මාරක ග්‍රහයන් නැත්නම් පාප ග්‍රහයන් ලෙස සඳහන් කරන බුධ, සිකුරු, සෙනසුරු යන ග්‍රහයන් ඔයාලගේ කේන්දරේ 1 5 9 යන ස්ථානවල ඉන්නවා නම් ඒ කියන්නේ බුධගේ දසාවක් හරි සිකුරුගේ දසාවක් හරි සෙනසුරුගේ දසාවක් හරි යනකොට වැඩිපුර අසුබ ප්‍රතිඵල ලබා දෙනවා. ඒ කියන්නේ පාප ග්‍රහයන් ලෙස සඳහන් කරන බුධ, සිකුරු, සෙනසුරු යන ග්‍රහයන් ඔයාලා කේන්දරේ 1 5 9 යන ත්‍රිකෝණ ස්ථාන.
ඒ කියන්නේ පාප ග්‍රහයන් ත්‍රිකෝණ ස්ථානවල බල වෙන්න සුදු නැහැ. ත්‍රිකෝණ ස්ථානවල පාප ග්‍රහයන් බල වෙනවා නම් අනිවාර්යයෙන්ම ගොඩාක් ප්‍රශ්න කරදර සිද්ධ වෙනවා මේ දශාවේදී. ඒකෙන් තමයි මම මේ සඳහන් කරන්නේ මාර්ග ග්‍රහයන් වන බුධ සිකුරු සෙනසුරු එක පහනවේ තියුණු ස්ථානවල සිටිනවා නම් වැඩිපුර අසුභ ප්‍රතිඵල ලබා දෙනවා. ඒ වගේම පාප ග්‍රහයන් නැතුවම් මාර්ග ග්‍රහයන් ලෙස මම සඳහන් කරන බුධ සිකුරු සෙනසුරු වල කේන්දරේ 2 3 7 8 11 යන ස්ථානවල ඉන්නවා නම් බුධගේ දසාවක් හෝ සිකුරුගේ දසාවක් හෝ සෙනසුරුගේ දසාවක් ගත වෙනවා නම් මේ විදිහට ස්ථානගත වෙලා අනිවාර්යයෙන්ම මාරක ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්න සිදු වෙනවා සිග්න ලග්නයේ අයට. ඒ කියන්නේ මාරක ග්‍රහයන් වන බුධ සිකුරු සෙනසුරු 2 3 7 8 11 යන ස්ථානවලින් ස්ථානගත වෙලා බුධගේ දසාවකදී හෝ සිකුරුගේ දසාවක් හෝ සෙනසුරුගේ දසාවක් කෙනෙක්ට ගත වෙනවා නම් අනිවාර්යයෙන්ම මාරක ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්න සිදු වෙනවා සිංහ ලග්නයේ අයට. හරි. දැන් මම මේ කියපු කරුණු ප්‍රමාණවත් ප්‍රති කියලා හිතනවා සිංහ ලග්නයේ අයට. මම සිංහ ලග්නයේ අයට පැහැදිලි කරා දැන් සුභ ග්‍රහයා කවුද? පාප ග්‍රහයා කවුද? යෝගකාරය කවුද? මාර්ග ග්‍රහයා කවුද කියලා. මේ කරුණු ප්‍රමාණවත් ඇති කියලා හිතනවා. මේ කරුණු ප්‍රමාණවත් වෙනවා හෝ වැදගත් වෙනවා කියලා සිංහ ලග්නයේ හිතනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් කරන්න අමතක කරන්න එපා. දැනටමත් මේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. මම ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා කන්‍යා ලග්නය ගැන. කන්‍යා ලග්නය හයකට. හරි ඊළඟ වීඩියෝ එක දෙනකන් ඔයාලට තෙරුවන් සරණයි.